මම නීතිඥ තුෂාරි සූරියාරච්චි ශ්‍රී ලංකා පොදුජන නීතිඥ සංගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති. අපි ඇත්තටම මේ වෙලාවේ රටේ මූලික ප්‍රශ්නයක් විදිහට රජය දක්වන විනිශ්චයකාරවරුන්ගේ කාල සීමාව දීර්ඝ කිරීම ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සලකනවා. මොකද මේ රටේ සාමාන්‍ය ජනතාවට වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ රටේ තියෙන නඩු සංඛ්‍යාව වැඩි. ඒ සංඛ්‍යාව විසඳන්න නම් මේ විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුවක් ලබා දෙන්න ඕනේ කියන කාරණය. ඒක තමයි රජයට තියෙන මූලිකම ප්‍රශ්නේ. අපි දැක්කා මේ රජය බලයට පත් වෙනකොට දේශපාලන වේදිකාවේ ගොඩාක් බොරු කිව්වා. කියපු හැමදේම බොරු. ප්‍රථමයෙන්ම කාන්තාවන්ව එක මිටට අරගෙන රැවැට්ටුවා හොඳ යහපත් රටක් ලස්සන රටක් පොහොසත් රටක් ලබා දෙනවා කියලා. නමුත් උනේ මොකද ආර්ථික අතින් කාන්තාවද ඊටාම දුප්පත් අඩියට පත් වෙලා තියෙනවා ආර්ථික ප්‍රශ්න ගොඩයි. මේ වගේම හැම ශේෂ්ත්‍රයක් කෙරෙහිම මොවුන් කිව්වේ බොරු. මේ බොරු කියලා ඊට පස්සේ කියනවා ඒව දේශපාලන වේදිකාවේ කරපු කතානේ කියලා. දැන් රජය ගත්තට පස්සේ මේ විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුව ගැන කරන කතාවේදීත් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ඇමතිතුමා කියනවා විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුවක් අවශ්‍ය වෙන්නේ අපි ඒ සඳහා පුරප්පාඩු පුරවන්න ගියාම ඒකට සුදුසු අය පත් වෙන්නේ නැහැ. මෙවර පත්ුනේ 33යි. 33යි ඇවිල්ලා හිටියේ මේ පුරප්පාඩු පුරවන්න. පුරප්පාඩු 50 ගාණක් තියෙනවා. මේකත් මේ රජයේ මාධ්‍ය ප්‍රකාශක ඉතා වගකීමෙන් කියන ටොම්පචයක්. මම හිතන්නේ මේ වෙනකොට මේ රටේ මහ ජනතාව දැනුවත්ව තියෙනවා. අපි දැනුවත් විදියට නම් මහේස්ත්‍රාත් විභාගයට එදා ඉඳන්ම නීතිඥවරු තරුණ නීතිඥවරු බොහෝ ප්‍රමාණයක් වාඩි වෙනවා. මෙදා සැරෙත් මහේස්ත්‍රාත් විභාගයට 400 ගාණක් නීතිඥවරු ඉල්ලුම් කරලා විභාගයට ලිව්වා. එයින් නීතිඥවරු 180 ගණනක් විභාගයේ සමත් වෙලා තියෙනවා. ඒ 180 ගණනම සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. එතකොට මේ රටේ බුද්ධිමත් ජනතාවට තේරෙනවා ඇති ඒ 180 ගාණෙන් 33යි දැවිලා තියෙන්නේ මේ පුරප්පාඩු පුරවන්න. ඇයි 180 ගාණෙන් 50 ගාණේ පුරප්පාඩුව පුරවන්න සුදුසු අය හිටියේ නැද්ද? මේක තමයි සමාජය දැනගන්න ඕනේ කාරණය. එමෙතිතුමා ඇතුළු රජය මේ රටේ ප්‍රධාන වෘත්තියක් වෙන නීතිඥ වෘත්තියට ඇයි මෙච්චර හැල්ලුවකට ලක් කරන්නේ? ඇයි මෙච්චර නිකන් පල්ලෙහාට දාන්නේ? ඔවුන් හැමදේම හැල්ලුවට ලක් කරලා තමන්ට ඕනේ අරමුණ කරා යන්නයි මේ ගමන් කරන්නයි හදන්නේ. අමතක කරන්න එපා අපේ රටේ ජනතාව ඊටාම බුද්ධිමත් උගත් ජනතාවක් ඉන්නේ. උගත් මේ ජනතාවක් ඉන්න බව මුළු ලෝකෙම දන්නවා. ඒක හින්දා තමයි අපේ රටේ විනිශ්චයකාරවරුන්ට වෙන රටවල් වල විනිශ්චයකාර පදවි කරන්න යන්න පුළුවන්කම තිබුණේ. මේ විදිහට හැල්ලු කරමින් මේ නීතිඥ වෘත්තිය හැල්ලුවට පත් කරමින් මොවුන් කරගෙන යන්නේ මොකක්ද? තමන්ට අවශ්‍ය අරමුණ කරා යන්න මේ රටේ ප්‍රධාන වෘත්තියකුත් හැල්ලුවට පත් කරනවා. දැනට ඊටාම පළපුරුදු දක්ෂ වැඩ කරන්න පුළුවන් නීතිඥවරු දහස් ගණනක් මේ රට තුල ඉන්නවා. මේ හැල්ලුවට ලක් කරන්නේ මේ නීතිඥ ප්‍රජාව. අපේ අධිකරණ අමාත්‍යවරයා නීතිඥවරයෙක් විදිහට ලැජ්ජයි කියන්නේ ඔහු කියනවා මේ ඉහළ අධිකරණයේ තියෙන පුරප්පාඩු පුරවගෙන යනකොට එක තැනක ඔහු වොයිස් කට් එකක් දෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ පුරප්පාඩු ටික අපි පිරෙව්වයි කියන්නකො අභ්‍යාචනාධිකරණයෙන්. එතකොට අභ්‍යාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. ඒක පුරවනකොට මහාධිකරණයෙන් මහාධිකරණ 4ක් වහන්න වෙනවා කියලා. මේක මහ විහිළුවකට කාරණයක්. ඇත්තටම අද ඊයේ ඕට්ස් ගත්ත අද ඊයේ දිවුරුම් දීපු කනිෂ්ඨම නීතිඥවරයෙක් උනත් දන්නවා අපේ අධිකරණ තේරාවලියක් තියෙනවා. ඒ දූරාවලිය අනුව
උසස් වීම් ලබා දෙන්නේ ඒ තියෙන ධූරාවලිය ඉහළට යනකොට කොහෙවත් අධිකරණයක් වහන්න වෙන්නේ ඒ අධිකරණය වහන්න වෙන හින්දා වෙනවනම් වෙන්නේ පල්ලෙහාම මහේස්ත්‍රාත් අධිකරණ වලට වෙන පුරප්පාඩු පුරවන්න තමයි මේ මහේස්ත්‍රාත් මේ විභාග පවත්වන්නේ. ඒ සඳහා සුදුසු දක්ෂ අය විභාගෙ තේරුණාන් පස්සේ සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාපත් කරගන්නවා. මම අපේ මේ බුද්ධිමත් ජනතාවට කියන ඔබතුමන්ලා තේරුම් ගන්න මේ తত্ত্বය. ඔවුන් කියන මේ 33 දෙනා විතරක් නෙමෙයි මේකට ආවේ මේ විභාගය මේ සම්මුඛ පරීක්ෂණයට. ඔවුන් තෝරගත්තා නම් අපි දන්නේ නැහැ කොයි විදියටද ඒ තෝරගත්තේ 33 දෙනා කියලා. නමුත් 180 ගණනක් විභාගය සමත් වෙලා එයින් 53ක් තියෙන පුරප්පාඩු පුරවන්න නොහැකි වුණේ ඇයිද කියන්නත් අපි ඒක දන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ රජය කියන අනෙකුත් සියලුම කරුණු කාරණාත් එක්ක නඩු විසඳන්න නම් මේ ඉන්න විනිශ්චයකාරවරු මදි කියන එක සමාජයට පෙන්වා දෙන්න හදන්නේ. නමුත් සත්‍ය ඒක නෙමෙයි. ඒක නිසා ඔවුන් දේශපාලන වේදිකාවේ කිව්වා වගේම බොරු මේ වෙනකොට වැදගත් වගකිව යුතු රජයක් විදියට රජයේ මාධ්‍ය ප්‍රකාශක විදියටත් ඇමතිවරයා කියන්නේ පට්ට පල් බොරු කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඒකම ඔවුන් නැයි මේ විදිහට අධිකරණයේ ස්වාධීනත්වයට හානි කරන්නේ. ඇයි මේ විදිහට විනිශ්චයකාරවරුන්ට බලපෑම් ඇති වෙන විදිහට වැඩ කටයුතු කරන්නේ කියන එක මම හිතන්නේ මේ වෙනකොට ජනතාව තේරුම් අරන් ඉවරයි. ඔවුන්ගේ රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙනවා. මම අර මුලින් කිව්වා වගේ කාන්තාව රවට්ටලාවා දැන් ආර්ථිකය බිඳුවටම ගිහිල්ලා හරිම දරිද්‍රතාවයේ ඉහළට වැඩි වෙලා තියෙනවා. එතනින් දැන් ජනතා අප්‍රසාදය පත් වෙලා තියෙනවා. ඒකම බලන්න මේ වෙනකොට රටේ කොච්චර ප්‍රශ්න පැන නැගිලා තියෙනවද, ඔඩු දුවලා තියෙනවද, ගෝවීන්ගේ ප්‍රශ්නය තියෙනවා, විරකියා ප්‍රශ්නය තියෙනවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්න තියෙනවා. බැලූ හැම අතේම ප්‍රශ්න තියෙනවා. ඒ එක්ක අධිකරණය තුලත් ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. එහෙනම් ඔවුන් දිනෙන් දින අප්‍රසාදයට පත්වන රජය රැක ගන්න පුළුවන් එකම ක්‍රමය මොවුන්ගේ මර්ධන ක්‍රියාකාරී පිළිවෙත කියන එක ඔබ අපි සියලු දෙනාටම මේ සමාජය තුල සිදුවෙන එදිනෙදා සිදුවෙන දේවත් එක්ක තේරුම් ගන්න අපහසු වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරනවා. මොකද මෙච්චර කාලයක් තියෙනකොට හැම රජයක් තුලම ක්‍රියාත්මක වෙන ආකාරය තුලින් පැහැදිලි වෙනවා ඔවුන්ගේ ගමන් මඟ. මොවුන් බලය රැක ගන්න නම් මේ අප්‍රසාදයට පත්වෙච්ච සමාජය තුල ඔවුන්ගේ බලය පාන්න ඔවුන් වෙන කිසිම රජයක් නොකරපු ආකාරයට අධිකරණය තුලට අතගහලා තියෙනවා. ඒක නිසා මම ජනතාව විදිහට ඔබතුමන්ලා මේට වඩා අවදියෙන් අවධානයෙන් යුතුව මේ ප්‍රශ්නය දිහා බලන්න. අපි මේ නීතිඥවරු විදියට, නීතිඥ සංගමය විදියට, විනිශ්චයකාර සංගමය විදියට සියලු දෙනා ඇයි මේක ගැන කතා කරන්න කියන එක ඔබ සියලු දෙනාම මහ ජනතාව විදියට මේක ගැන අවදියෙන් බලලා මේ තත්ත්වය තේරුම් අරගෙන මේ සඳහා ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ එක්කම මේ තත්ත්වයෙන් ඔවුන්ගේ අප්‍රසාදයට පත්වෙන එක නැවත හදා ගැනීමටත් වඩා ඔවුන් බලන්නේ සියලු දෙනා මර්ධනය කිරීමට අවශ්‍ය සුදුසු නීති සම්පාදනය කරන්න කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ස්තුතියි.